මේ ලෝකෙ තියෙන බලවත්ම අභිප්‍රේරණය, බලවත්ම මොටිවේෂන් එක. ඒ තමයි ප්‍රතික්ෂේප වීම කියන්නේ. අපි හැමෝගෙම ජීවිතවලට අපි ඉපදුණු දවසේ ඉඳන් අද වෙනකම්ම ප්‍රතික්ෂේප වීම ගොඩක් ඇවිල්ලා තියෙන්න පුළුවන්. එක එකක් වෙන්න පුළුවන්, දෙක තුනක් වෙන්න පුළුවන්. අපි හැමෝගෙම ජීවිතේට පොදු දෙයක් තමයි මේ ප්‍රතික්ෂේප වෙනවා කියන දේ. හැබැයි සමහර අය ඉන්න පුළුවන් තමන්ගේ ජීවිතයට එක වතාවක්වත් ප්‍රතික්ෂේප වීමක් ඇවිල්ලා නැහැ කියලා. ඔයාගේ ජීවිතේට කවමදාවත් ප්‍රතික්ෂේප වීමක් ඇවිල්ලා නැත්තම් ඔයා හරි වාසනාවන්ත කෙනෙක්. මොකද මේ ලෝකේ තියෙන ජරාම අත්දැකීම් නොවිද ඉන්න තරම් ඔයා හරි වාසනාවන්ත කෙනෙක් වෙන්න ඕන. මේ ප්‍රතික්ෂේප වීම නිසා අපි ජීවිතේ ගොඩක් වෙලාවට කඩාවැටීම් වලට ලක් වෙනවානේ. ඉතින් ඒක අපි හැමෝටම පොදු දෙයක්. අපි අපේ ජීවිතවල කැපකිරීම කරන්න පටන් ගන්නේ කඩාවැටෙන්න පුළුවන් උපරිමයේ කඩාවැටුණාට පස්සේ. ලෝකේ ඉන්න සමහර මිනිස්සු තමන්ගේ ජීවිතේ කඩාවැටුණාට පස්සේ මේ කඩාවැටීමත් එක්ක ඒක තමන්ගේ ජීවිතේට ප්‍රශ්නයක් විදිහට දකින මිනිස්සුත් ඉන්නවා. හැබැයි සමහර අය තමන්ගේ ජීවිතේ මේ කඩාවැටීම් ප්‍රතික්ෂේප වීම කියන ඒවා මොටිවේෂන් එකක් විදිහට ජීවිතේට අරගෙන ඉස්සරහට යන මිනිස්සුත් අපි දකිනවා. තෝමස් අල්වා එඩිසන් දහස් වතාවක් විතර උත්සාහ කරලා තමයි තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලැබෙනකන්ම තමන්ගේ උත්සාහය අත්හරින්න නැතුව ඉදිරියට යන්නේ. ඒ වගේම තමයි තවත් පුද්ගලයෙක් ඉන්නවා වයස අවුරුදු 65යි. තලුත් දේවල් අත්හදා බලනවා. සාර්ථක වෙන්නේ නැහැ. තමන් සාර්ථක වෙන්නේ නැහැ කියලා දැන තමන්ගේ උත්සාහය අත්හරින්නේ නැහැ. ඒත් එක්කම තමයි යා KFC කියන දේ හොයාගන්නේ. ඉතින් මේ විදිහට ප්‍රතික්ෂේප වෙන මිනිස්සු තමන්ගේ උත්සාහයත් එක්ක සාර්ථක වුණාට පස්සේ මේ ලෝකෙ ඉන්න කාටවත් මේ මිනිස්සුන්ව වටන්න තියා හිතන්නවත් බැහැ. තමන්ගේ ජීවිතය වෙනුවෙන්, තමන්ගේ අනාගතය වෙනුවෙන්, අලුත් තීනයක් වෙනුවෙන් කැපකිරීම කරලා වැඩ කරන්න ඔයා කොයිම වෙලාවකවත් ප්‍රමාද වෙන්නේ නැහැ. දවතට තට්ටු කරලා අහලා බලන්න ගොඩක් වෙලාවට ඔයාගේ ජීවිතේ ඔයාට ඉන්න හතුරා ඉන්නේ එළිය නෙමෙයි. ඔයාගේ හිත ඇතුළෙමයි. ඔයාගේ මනස ඇතුළෙමයි. මොකද මං එහෙම කියන්නේ? ඔයාට ඔයාගේ ජීවිතේ සීමා දාලා තියෙන්නේ ඔයාගේ හිතම තමයි. ඔයාගේ හිතයි ඔයාට ඔයාගේ මේ දේ කරන්න, මේ දේ කරන්න එපා, මේ දේ ප්‍රතික්ෂේප කරන්න, මේ දේ ප්‍රතික්ෂේප කරන්න එපා. තමන්ට සීමා දාලා තියෙන තමන්ගේ ජීවිතේ කොටු කරලා තියෙන්නේ තමන්ම තමයි. මොන දේ මොන විදිහට උනත් ඔයා වෙනුවෙන් කැපකිරීම කරන්න වැඩ කරන්න. කෙනෙක්ගෙන යැපෙන කෙනෙක් නෙමෙයි. තව කෙනෙක් රැක බලා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඔයාට මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක්ගෙන් ආදරය නොලැබෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් හොඳ හදවතත් එක්ක මේ මුළු ලෝකෙම ඉන්න අයට ආදරය කරන්න. අද ඔයා ප්‍රතික්ෂේප කරන මේ මිනිස්සුන්ට ඔයාව වටින දවසක් එනවා. අන්න එදාට ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් ඔයා වටින කෙනෙක් වෙලා